කළු කුමාරයා නේ මුදලාලි මම සිකා කුමාරයා. කෙටයන් දාලා. සිකා කුමාරයා නෙමෙයි බා ගිනි කුමාරයා. තව මං බයවිච්ච තරම. අහෝ ඔය වසර උඹ බයින්නේ මම මුදලාලි. පැරිලාවත් එන්ජිම හිට්ටොත් තල්ලු ස්ටාර්ට් නෙවෙයි ජම්පර් ගහනවත් කොට දාන්න බැරි වෙයි හොඳේ. කෙටයන් දාලා. චුප් ඉතල. අර කපෙට කතා කියන්න බෑ කො මුණ බලාගෙන. තව කොච්චර යුතුයකම් තියෙනවද බට ගමේ උට ඉෂ්ට කරන්න. අර පේන්නේ නැද්ද ගෑනු පොලිමේ පොර කන හැටි. හා ගන්න. ඔව්. මූටම ගෙලින් ඉන්න පාන. ගමම අහන්න කතාව. කෙටයන් දාලා. දැන් මොකද ඇඟ තුනම දැලිනාගෙන? දැලිනාලා නෙමෙයි මේ මජන් නාලා. හැබැයි මුදලාලි මූණ පුරා දැලි ගෑවෙන තත්ත්වයක් උදා වෙගෙන එන්නේ මේ හොඳේ. කෙටයන් දාලා. ඒ මොකද? ඒ මොකද කියන්නේ? දැන් ට්‍රැක්ටරේ මුදලාලි ගානටම ඇවිල්ලා තියෙන්නේ හොඳේ. හිට තමයි හාන්න වෙන්නේ. උඩ දාගන්න බැරි වෙයි හොඳේ. කෙටයන් දාලා. කට. ඔය ට්‍රැක්ටරේ නිසා තමයි ගමේ උඹට මෙච්චර සලකන්නේ. මොනවාරි කරලා ගොඩ දාපන් ඔක. කැටයන් බැයි නම් මල්ලට කඩි දාලා. ගොඩ දාන්න නෙමෙයි දැන් වල දාන්න වෙලා තියෙන්නේ. එච්චරටම චොර. යක අරගෙන આવුද කීයද? වල දාන්න කතා කරන්නේ. ඔකේ සැලකිල්ල හොඳකම තමයි. අපේ සැලකිල්ල නෙවෙයි. ඒක හදපියුම නොසැලකිල්ල. නැත්තම් ඉතින් මේඩින් ගිතර කොහොම ගෙදරි ගාවිය? කෙටයන් දාලා. හරි. කොහොම හරි කමක් නැහැ මේ කන්නේ වැඩි ටික කරගන්න ඕනේ. මොනවා මජන්ටිය පීගෙන වරෙන් ඔඩර් ටික ගන්න. පුටුව ගන්න ඉල්ලන්නේ. හරි.